පොඩි බාප්පා හරි අහිංසකයි අම්මා. උඹලයි පොඩි බාප්පටත් තියෙන්නේ තාත්තගෙම ගතිගුණ. එයාට කෙලින් තීරණයක් ගන්න බැරි. උඹලගේ පුංචි අම්මා හින්දානේ. එයාගේ නැටිලි වලට තමයි පොඩි බාප්පා බීමට වැටුනේ. කවුද හිතුවේ කොල්ල බීමට වැටේ කියලා? පොඩි බාප්පට මෙයා හිතට අල්ලලා. සෝමසිරි පොඩි බාප්පත් එක්ක කතා කරා. කියපු ගමන් නම් බුම්මගෙන හිටියා. ඊට පස්සේ කතාවට වැටුනාම නම් hina වෙවි කතා කර කර හිටියේ. දැන් කොයි? කාමරේ. අයියා කොයි? කාමරේ. දෙන්නට දෙන්න කාමරේ වල වැදිලාද? ඒ දෙන්නට ඉතින් හොස්ස ළඟින් මැස්ස යන්න බෑනේ. මාත හරි. කෑම ටික මේසෙට ලෑස්ති කරපන් දුවේ. අම්මේ බඩගිනි. නංගි මේසෙ ලෑස්ති කරනවා. මේසට අරින්න එපා. බත් එක කාමරේට ගේන්න. ඒ මොකද පුතේ? මේසට අරගෙන ඉන්න බෑ අම්මේ. බඩගිනි. සෝමේ මොකද මේ? ගෙදර මේ පාන්දර? ඉතින් මොකද? ඔය අයියේ කිව්ව නේද බාප්පලා ගෙදර යන් කියලා. මොන බාප්පෙද? ඊයේ ඊයේ පොඩි බාප්පලා ගෙදරනේ. මම අද ගෙදර යන්න ඕනේ. එහෙ මොකද දන්නේ? මෙහෙලගලා හරියන්නේ නැහැ. ගෙදර බලන්න නම් කී දෙනෙක් ඉන්නවද? හරි මිනිස්සුනේ ගෙවල් රකින්න යන්නේ. කණ්ඩායම් බුදිය ගණ්ඩායම් විතරයි ගෙදර ඉන්නේ. ඒකට හරි ගෙදර යන්න ඕනේ. සෝමේ පිස්සේ බත් කන්න එනවද? බත් එක කොහෙට ගේන්නද? මට අද බත් එපෝ. බත් එපා කියන්නේ?
ඔය කිව්වට බඩගිනි වුණාම කොයියක්ගේ බත් තියාගෙන එයි. ඒක තමයි මාත් හිතුවේ. රංජනී අක්කේ මොකද මේ? සෝමේ මොකද මේ අඬන්නේ? මං ඒ හැටි දවසක් නැවිත් හිටියද? හරි ළමයෙක් නේ ඔයා. ඔයාගේ නෝනට මොකද? ඔය ඉන්නේ. මං ඒ හිටියේ ඔලුව උඩ ඉන්නවා වගේ. කොයි වෙලේද එන්නේ කියලා ඉවසිල්ලක් නැද්ද? කවුද දන්නේ මෙහෙම අඬ ඉන්නවා කියලා? එහෙනම් ඉතින් මං ගිය දාට පහුවෙන්නේ දැනවද රූම් ගහලා? රංජනියෝ රංජනියෝ ඇයි තාත්තේ? කුස්සිය පාළුවට ගිහිල්ලා ලිප සීතල වෙලා බාරත් හදන්නේ මෙතන අඬාට ඉන්නද? මහා ලොකුවටනේ හිතාගෙන හිටියේ ඌඹෝ කසාද බඳී කියලා. කොයි ඉතින් ඌ යස කෙලි පැටික්කියක් ගෙනාවා. බහදන්නේ මෙතන වැලපි ඉඳලා මාවත් මරා ගන්න. හාමතේ තේලා. කෑ ගහන්න එපා තාත්තේ. සෝමෙට ඇහි. ඌස්සවල් ඒ අනිත් එක. උගේ ගෑණි බඩින් ඌ මෙහාට රින්ගන්නේ ඒ ගෑණි අතහැරලා උඹව ගන්නද? නේ ඇත්තට උඹගේ මෝඩ ගොන් ගහ. මූගේ මහ ලොකු යාළුවායි. මුන් එකතු වෙලා ජයට මගුල් කාලා තෙලේ වැඩි වෙලා වෙන්න තුව ඇවිත් ඉන්නේ. එයා දන්නේ නෝනාගේ ගමේ ඉඳන් අද තමයි ඔය ඇවිත් ඉන්නේ. නෝනා ගමට ඇරලාද ඌ මෙහාට රින්ගන්නේ? මේ වඳින්නම් තාත්තේ කෑ ගහන්න එපා. බෝ කොහමද බං මගකට ගහන්නේ? බත් ටිකක් කාලා මෙයා.
මං කැකුළු හාල් ටිකක් ලිපේ තියන්න. ටක් ගාලා සම්බෝලෙකුත් අඹරන්න. ඕනනම් තව කරෝල කෑල්ලකුත් පුච්චලා දෙන්න බැරිය. මට ඕනේ නැති බතක් නෑ. ටිකක් කවා ගන්න තමුසේගේ මහලුක අනංගයට. මොකටද උයන්නේ? අඬාම ඉන්නගෙන තියෙන්නේ. අර මිනිහත් මැරලා යන්නේ නැතේ හැම තේම. මොකද කතා නැත්තේ? මොකද ඔළුවනේ? මම මෝඩයා වගේ හිතුවා. මන් නැති දුකට මේ යඬන්නේ කියලා. බලනකොට හොරමිනියා කසාද බැඳපු හින්දා. කෑ ගහන්න එපා සෝමි තාත්තා ඉන්නවා. තාත්තා? තාත්තා හරියට ඉන්නවනම් තමුසේට මෙහෙම වෙන්නේ නැහනේ. එක එකාට මෙතෙන්ට රින් ගන්න ඇරලා එළියට බහින මහලුකු තාත්තා. එයා අහිංසක මිනිස්සුන්ට දුස් කියන්න එපා සෝමි. වැඩක් පළ කරගන්න බෑ ලෙඩා. ඉතින් තමුසේට බැරිද වැඩක් පළක් කරලා නම්බුකාර විදිහට ජීවත් වෙන්න? ඔය උනතරම් ගාමට තියෙන්නේ. කුලියට තියෙන්නේ. හොඳයි. මම ඊට පස්සේ නම්බුකාර විදිහට ජීවත් වෙන්න. හැබැයි ඔය මහත්යත් එළියට බහින්නකොට මේ දැම්මම. ඔයත් මෙහෙට රින්ගන්නේ මාව කසාද බඳින්න නෙමෙයිනේ. ගෑණි බඩින් හිත ගාය අරගන්නනේ. මේ මොකද? නිකන් නිකන් නම් පස්සෙන් එන්නේ. යාළු වෙන්න. මගෙන් නම් ඉල්ලන්න එපා. මට දෙන්න විදියක් නැහැ. මන් නිකන් ඉල්ලුවේ නෑනේ. සල්ලි දෙන්නම් හෙට. හෙට දෙන්නම් කාසි වලට දෙන්න එපා කියලා තියෙන්නේ. මාත්‍යත් එක්ක ඕන එකක්. මන් නම් දෙන්නේ නැහැ. ලකුණ මේක මාර කෙලියක්නේ. අපි පොලිසියෙන් ගුටි කන්නත් ඕනේ. චුට්ට බොන්ඩිල්ලුවාම ඒක දෙන්නත් බෑ. මොකද්ද මේකේ තියෙන සාධාරණේ? අසනායක මේ මාත් එක්ක සාධාරණ අසාධාරණ කතා කරන්න එන්න එපා.
යනකො කිව්වම අහලා මෙතනින් පවුනොදි. මං යන්නේ මම මොකටද යන්නේ? උඹට අරක්කු දෙන්න බැරි නම් උඹ අරක්කු ඔබ තියාගනි. උඹට මේක ලියලා දීලා නැහනේ. මේක සේනපුර. මේවා අපේ ගම්බි. උඹ උස්කලයා. උඹ යන්න ගියපන් උස්කලේ උන්ට. මොකද්ද උඹ කිව්වේ? තව එක වචනයක් හරි කිව්වොත් පොලිසියෙන් වාගේ නෙවෙයි. මම කඩනොත් ඔගේ අතපය මෑ කරලා කරනවා වගේ. තේරුණාද? මොකද නවනේරිස්? හා? මේක මේ මට රෙස්පොට් දානවා පුතා. මම වෙන මොනවත් ඉල්ලුවේ නෑ. මම බොන්න ටිකක් ඉල්ලුවා. ඒකත් ණයට. හෙට සල්ලි දෙනවා හෙට. නවනේරිස්. ඇති වෙනකන් දසනායක මාමට බොන්න දෙනවා. ඇහුණද? මං හදිසි වැඩකට බුල් නෑවට යනවා. අද ගාඩි පිටත් බලනවා. මම රංජිතේ සීනි වන්න. මම යනවා මාමා. හොඳයි පුතා. මේ දැන්වත් දෙනවකෝ. පැලෙනවා.